Hello guys, කොහමද? අද යන්නේ අමුතුම වැඩකට. අමුතුම වැඩක් නෙවෙයි. මාළු ගන්න තමයි යන්නේ අද. ජපානයේ මාළු කඩයක් තියෙනවා. අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 10ක් 15ක් විතර වාගෙන යන්න ඕන මෙතනට. නාකි සීයා කෙනෙක් තමයි මාළු කඩේ කරන්නේ. යමු ඇතුළට කියලා බලමු. ඉන්නවා. මේ පේනවා නේද මාළු වර්ග. මෙහි මුහුදු මාළු තමයි තියෙන්නේ. ඉතින් වැඩි හරියක් ලංකාව වගේ අනික් ඒවා නෑ. මේ ඉන්නේ මාළු කඩේ කරන සීයා. ලංකාවේ වගේ තමයි අයිස් දාලා මාළු තියාගෙන ඉන්නවා. මේ කඩේ කරන්නේ ජපානයේ මේ සීයාගේ වයිෆ් එක කියන්නේ ආච්චි දෙන්න තමයි කරන්නේ. අපි දැන් සෑහෙන කාලෙක ඉඳලා මෙතන තමයි මාළු ගන්න. අපි අර ගන්න නිසා අපිට පොඩ්ඩක් අඩු කරලා දෙනවා මේ සීයා. කෝල්ලයක් දාලා කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි එන්න ඕන. මේ ඉන්නේ සීයා. මාළුවෙක්ම තියලා තියනවලු අරයි යන්නලු කියලා කියනවා. අපි දුර මාළු අරයි යන නිසා කපලා ඔක්කොම කරලා අයිස් දාලා රිජිෆෝම් පෙට්ටියක දාලා එහෙම තමයි දෙන්නේ. ලංකාවේ වගේ වයසට ගියාම නිකන් ඉන්නේ. ඒ කට්ටිය ඒ වගේ දෙයක් දාගෙන වැඩක් කරනවා. කවදාවත් මෙහෙම මිනිස්සු මේ කාගෙන් උච්චපෙන්න බලාගෙන ඉන්නේ. කොච්චර වයසට ගියත් ඒ මිනිස්සු හම්බ කරලා කන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. සියයට තරහ ගියා මාළු අඩු කරන්න කිව්වට පස්සේ මාළු ගන්න ඕනේ නැල්ලු අඩු කරන්න නැල්ලු. හරි විහිළු කරනවා මේ සියා. හරි හොඳයි. ඔන්නෝම තමයි ඉතින් මාළු ගන්නාවේ. හරි අපි එහෙනම් මාළු ගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟට වැදගත් දෙයක් කරන් එන්න. channel එක subscribe කරලා like කරලා තියාගන්න එන කට්ටිය. okay ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. okay take care bye.